2යි ගාන. කොටිය කණ්ඩේ බෑ කාපිය තෝ කොටියම. අඬ කොහනේ. ඉස්සරහට කරහන් වැටෙන්නේ නැහැ. බෑ. යන්නේ. පොල්ලි දෙමට අපි මාපල් අපිට පාකින් හම්බුනේ ගොඩක් දුර අපි බෝට් එකේ ඒගොල්ලෝ නගි අපි දෙන්න බර වැඩි සීන් එකක් තියෙන්නේ. මී උඹට බයයි බබා. පිස්සු කතා කරනවානේ මෙයා බය. චාව් ළමයි. ඉතින් දැන් හරියටම වෙලාව පාන්දර 2යි වෙලාව. දැන් හදිස්සියෙම යන්න තීරණය කරා ඊයේ හවසේ කියන්නේ සෙනසුරාදා රෑ 10ට විතරනේ. මීට පැය 4කට 5කට විතර කලින් අපි කට්ටිය යාළුවෝ සෙට් එකක් එක්ක සිට් වෙලා ඉද්දි කතා වුණා නිකන් අපිට කොහේ හරි දුර යන්න බැරිද කියලා ඉවරලා සෙනසුරාදා ඉඳන් නිවාඩු දවස් දින හින්දා. ඉතින් ඒක හින්දා ඒකට හදිස්සියෙම දාගත්ත යන්න ස්ලෝවේනියාව. ඒ කියන්නේ හරියටම ඉතාලියෙන් එහා පැත්තේ තියෙන හිතින ලස්සන. තව බලන්න දේවල් ගොඩක් තියෙනවා. කතා ගොඩක් තියෙනවා. ඉතින් දැන් 2යි දැන් අපි දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. දෙන්නම එක වගේ කොළ පාට ගහලා. දැන් ඉතින් අපි යන්නේ අද එපිසෝඩ් එකේ තියෙන්නේ ස්ලෝවේනියාවේ ලස්සන ගමක් ගැන. එහෙනම් අපි ඉස්සරහට ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. Halo. Buongiorno. Halo. Hah? Oh. Ame. Subudasanak වේවා. අපි ඉස්සල්ලාම හොඳට ඉඳ ගන්න ඕනේ. මේ කොහෙද යන්නේ අපි? ස්ලෝවේනියාවට යන්නේ. අපි තව ඉන්නවා කට්ටිය ගන්න ඉන්නවනේ. සුරංගයියා ඉන්නවා. සුරංගයියාගේ පවුලේ අය අරගෙන යන්න ඕනේ අපි දැන් ස්ලෝවේනියාවට. සුරංගයේ නිදිත් නැහැ. සුරංගයියා වැහැරලා ගමු. ඔව්. නිදිත් නැද්ද? සෝජෝර්නික නැතිලා. අපි දැන් දෙවෙනි නවාතැනටත් ආවා. සුරංග රුක්ෂාන්ලගේ ගෙදරට. කෝ සුරංග මහත්තයා කොහෙද යන්නේ? ඔය යන්නද මම මේ කප්පයක් දාලා මේ මූණ රෝස පාටයි. මූ වැටලා නැහැ කිව්වානේ ජයසන්. ඉතින් වැටලා තිබ්බේ නෑ. ඒකට මොකක්? නැහැ අර බෝතල් එක කෙලින් තිබ්බේ. වා අම්මට සිරි වෙනවනේ. දැන් වෙලාව කීයද අපිට? දැන් 3:17 ඈ? 3:17යි දැන් වෙලාව. 3යි කාලේට අපි සුරංග එලා ගෙදරින් පිටත් වුණා. ඔව් අපි කලින් කතා වුණේ අපේ ගෙදරින් 3ට ඇවිල්ලා සුරංගයි අරගෙන යන්න. හරියන්නේ නැහැ වැඩේ. ඔයා ගිහින්නේ නෑනේ? ඕ. ඔයාලා ගිහිල්ලා නෑනේ දැන් අර අපි පාන්දර 2:00ට නෑ ඔව් 2:00 3 විතර වෙද්දී අපි අනිත් අයියත් ගත්තා. අනිත් අයියත් අරගෙන අපිට නිින්දක් ගියා. සෑහෙන නිින්දක් ගියා. මේ නිින්දෙන් නැගිටලා මිනිස්සු වෙනවා අපිට මේ උදේ ඇවිල්ලා ඉවර වෙලා දැන් තමයි ඇවිල්ලා එනකම් ඔක්කොමල්ලා නිදි. දැන් කියනවා එනකම්ම නිදි. ඔව් මේ අර අනිත් අයියත් ඉන්නවා. මේ අපේ සුරංග අයියා. ඉර නැගීගෙන එන්නේ. අක්කා ෆුල් ගේමක් දෙනවා ෆොටෝ ගහන්න අතන ඉඳන්. මෙතන අපි දැන් ඩ්‍රෝන් එක යවන්න යන්නේ. ලස්සන බලන්න. සන්රයිස් එකේ ලස්සන බලන්න. පාත්තියොත් ඉන්නවා මෙතන බලන්න. හංසයෝ ඉන්නවා පාත්තියෝ ඉන්නවා. ඔයාට මේ අවස්ථාවේ මොකද කියන්න හිතෙන්නේ සුරංග අයියේ? මට ඉතින් කියන්න තියෙන්නේ මන්ට මේ ඩ්‍රෝන් එකේ නැගලා කොහොම අර කන්දෝලට යන්න තියෙනවා නම් මම මේ ඩ්‍රෝන් එකේ යන්න තමයි මගේ අදහස.
දැන් උදේ වෙලාව 9යි. අපි දැන් ආවා කොලැක්සියෝන් එක ගන්න. දැන් තියෙනවා බාර් එක. මේක අරින්නේ උදේ 9ට. අපි ඉතින් මෙතනට ආව 7 වෙද්දී. 7 වෙද්දී ඇවිල්ලා දැන් ඉතින් කට්ටිය නැහනේ. මේක අරිනකන් හිටියා මේක මෙතන තියෙන ප්‍රසිද්ධ බාර් එක. දැන් තමයි ඕපන් කරන්නේ. අපි ඇතුළට යන්නේ. අපි ඇතුළට යන්නේ. ඇතුළට යන්නේ. ඔව්. මේකේ නම ඇවිල්ලා Zaka. Ristorante Zaka. අපි යනවා ඇතුළට. කට්ටිය යනෝනේ යන්නත්. ඇතුළ නම් ලස්සනයි. මේ තමයි තියෙන්නේ ඇතුළ. ඉතින් මේක තියෙන හරියටම ලාගෝ එක ඉස්සරහා. අපිට 4 දෙනෙක් ඇද්ද? මේක තනිකර හදලා තියෙන්නේ ලී වලින්. මේක මේ ඉන්නේ අයිතිකාරයා. අයිතිකාර මනුස්සයා ලාගෝ ඉස්සර තිබ්බ විදිහ චිත්‍ර මේ කාලේ තිබිලා තියෙන්නේ. අපි දැන් මෙතනින් උදේට කාලා ඉතුරු වැඩවලට යන්න තියෙන්නේ. හතරයි ගාන. කොටිය කණ්ඩේ ප්‍රේ කාපිය තෝ කොටියම මේකට වලහයක් ඇවිල්ලා රාසෙන් දුන්නා නේද නෑනේ. අඩේ හැබැයි ඔයගොල්ලෝ එක ත්‍රස් නැද්ද? ඔයගොල්ලෝ එක ත්‍රස් ඒක ටික හරි අමුතුයි. ඒක කියන්නේ මේ අමු ගතියක් තිබ්බේ. වීඩියෝස් ගද්දි මේ අපි එහෙම එක එක වචන කියද්දි බලහන් ඔය දැන් ගන්නවා. ඉතින් අපි දැන් උදේට කෑවා. කෑවේ නෑ කැෆේ විතරයි බිව්වේ. අපි යනවා දැන් මෙතනින් බෝට්ටුවක් ගන්න. තියෙනවා මෙතන හරියටම කිව්ව වැව මැද ලේක් එක මැද තියෙනවා පල්ලියක්. පල්ලියට දෙනවා වෙනම කතාවක්. අපි ඒක වෙනම කියන්නම්. ඒකට යන්න ඕනේ බෝට්. ඔව් ඒකට යන්න ඕනේ බෝට්ටුවේ. අපි දැන් යනවා බෝට්ටුවක් ගන්න. කට්ටියට මේකක් හරි එක්කෙනාට එක ගානේ හරි තියෙනවා ಜಾති දෙකක් තියෙනවා මෙතන බෝට්ටු. අපි බලනවා ගිහිල්ලා ඉවර වෙලා පට්ට සීතලයි. ඔව්. කැම්පින් මේ තියෙන කැම්පින් සීන් එකකුත් තියෙනවා මේ. කැම්පින් වලටත් වෙනම දාලා තියෙනවා. ඉතින් අපි යනවා. බෝට්ටු ගන්න කියලා ආවා. එතන බෝට්ටුව උපදින අය කවුරුත් නැහැ. බැලුවා ඊමේල් ගැහුවා බැලුවා. කවුරුත් නැහැ. අන්තිමට අපි වාහනේ අරන් ටිකක් දුර ආවා. අපි කලින් හිටියේ මෙතන. කලින් හිටියේ අපි මේ හරියේ. දැන් අපි ඉන්නේ මෙතන. බෝට්ටු තියෙන්නේ අතන. මෙයන්නේ බෝට්ටුව තමයි. කට්ටිය මෙතන ෆොටෝ ගහනවා. ලොකු ප්‍රශ්නයකට තියෙන්නේ මෙහි ආවහම සෑහෙන ගණන්. කන්න බොන්න ගණන්, එතකොට රෙස්ටුරන්ට් වල කෑම ගණන්. සාමාන්‍යයෙන් අපි ඉතාලියේ කන බොන විදිහට නෙමෙයි මෙහි. මේ ගොඩක් ගණන්. ගොඩක් ගණන් කියන්නේ කාර් පාකින් වලට පැය දෙකකට යූරෝ 18ක් විතර යනවා. මොනවාද? එතකොට කැෆේ වලට ඒවා වෙනම ගණන් යනවා. අපි අනික මෙහි තියෙනවා මේ ටිපිකල් කෑමක්. ඒ කියන්නේ මෙහෙටම ප්‍රසිද්ධ මේ ලේක් එකම ප්‍රසිද්ධ කේක් එක. මට ඒ කේක් එකේ නම මතක නැහැ. මම ඒ කේක් එකේ ෆොටෝ එකක් දාන්නම් අනිවාර්යෙන්. මොනවාද? ඒ කේක් එක අනිවාර්යෙන් මෙතනට එනවා නම් කන්න ඕනේ. ඉතින් මේකේ කතාව තියෙනවා කියන්න. ඊළඟ ක්ලිප් එකෙන් මම ඔයාලට බෝට්ටුවේ යද්දි මේකේ පල්ලියේ කතාව කියන්නම්. හරි දැන් අපි යතන හිටියේ. මෙතන හිටියේ අපි මෙතනට ආවා රවුමෙන් පයින් ආවා. මේක ඇත්තටම කිව්වොත් මේ බෝට්ටු වැඩ කරන්නේ ගෲප් එකකින් යන්නේ. කියන්නේ තනි ගෲප් එකකින් යන්නේ නැහැ. ඒගොල්ලෝ වරලං ලංකාවේ බස් එක පිරුණා වගේ තමයි එකකින් යන්නේ. මෙතන වැඩේ කියන්නේ එක්කෙනෙක්ට යූරෝ 20යි, පොඩි ළමයිට යූරෝ 10යි. එතකොට රයිඩ් එක පැයක් තියෙනවා. ඒගොල්ලෝ අපි එක්කන් යනවා. එක්කන් ගියාට පස්සේ ආයෙ එන්න මං හිතන්නේ ෆ්‍රී වෙන්න ඕනේ. ආයෙ ගෙවන්න ඕනේ නැහැ. මොකද එක්කන් යන්නේ ඒකටම ඒගොල්ලෝ ගාන බලනවා.
ලොකු අයට 20යි පොඩි අයට 10යි. ඔයාට මොකද හිතෙන්නේ? මේක තමයි බෝට්ටුව අපි යන. මේකෙන් යනවා අපි දූපතට මේක වටේ රවුමක් ගිහිල්ලා. එහෙනම් අපි යන් ගමන් වීඩියෝ එක මේව කරමු. අනිවාර්යෙන් කියන්න ඕනේ මේකේ කාඩ් වලින් ගෙවන්න බෑ. කෑෂ් වලින් තමයි ගෙවන්න ඕනේ. මම ඉඳගත්ත මෙතනින් අපේ කට්ටිය ඔක්කොම අල්ල යනවා. හයි කියන්න අපි දැන් බෝට්ටුව යන්නේ. හයි. ඉතින් මේ පැත්තෙන් තියෙන්නේ මේ තියෙන කඳු උඩ තියෙන කැස්ටල් එක ඇවිල්ලා මේ තියෙන යුරෝපයේ තියෙන පරණම කැස්ටල් එකක් අපි ඒකට යන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සෙල්ලාම අපි බෝට් රයිඩ් එක යනවා. ඉතින් මේකේ කතාව කිව්වොත් එහෙනම් දැනේ එහෙනම් කියන්නේ මේකේ කතාව කිව්වොත් කොහොමද කියන්නේ මට ඒ කෙනාගේ නම මතක නැහැ කොහොම හරි මේ දූපතේ ඉඳලා තියෙනවා කපල් එකක් තරුණ ඒ කපල් එකේ හස්බන්ඩ් මරලා තියෙනවා කොල්ලකාරයෝ වගේ මොනවායි කොල්ල කන්න ගිහිල්ලා ඊට පස්සේ ඒකේ දුකට එයාගේ වයිෆ් ඉද්දි ඒ වයිෆ් වයසට ගිහිල්ලා ඒ වයිෆ් හම්බ කරපු සීසත් ඔක්කොම වේදම් කරලා එයා හදලා තියෙනවා ලොකු ගාන්ටාරයක්. ඉතින් ඒ ගාන්ටාරේ මේ දූපත මැද්දේ හයි කරන්න යද්දී ලොකු කුණාටුවක් ඇවිල්ලා ගාන්ටාරේ වැඩිලා තියෙනවා. කියන්නේ බෝට්ටුවත් එක්ක පෙරලිලා. අපි දැන් මේ ගාන්ටාරේම යන්න ගමන් ඉන්නේ. මේ කතාවේ තියෙන විදිහට මේ ගංග නිහඬ ගංග නෙමෙයි මොකද්ද? වැව ලේක් එක නිහඬ වෙද්දී ඇහෙනවා කියනවා මේ අවටි ඉන්න මිනිස්සුන්ට ඒ ගාන්ටාරේ තාමත් සද්ද. ඔහු තමයි මම දැක්ක කතාව. තව දිනවනේ කතා ගොඩක් තියෙනවා අපි දූපතේ. Mom, look, there's the castle. Yes, that's so cool. I didn't say there was a full meal. No, I'm looking out for the full meal. ඉතින් අපි පල්ලිය ගාවට ආවා. බෝට්ටුව I saw it. ඉතින් අපි ආවා. We start from the front first, please, because of the balance. ඕකේ. ඉස්සරහ ඒව තමයි ඉස්සෙල්ලාම බස්සන්නේ. අපිට මේකේ හම්බ වෙනවා විනාඩි 45ක් අපිට හම්බ වෙනවා දූපතට ඇවිල්ලා දූපතේ ඉඳන් යන්න. ඉතින් ගිහින් ආවට පස්සේ තමයි අපෙන් මේගොල්ලෝ සල්ලි ගන්න. එන ඉතින් මම බහිනවා. ඔයාලට පෙන්නන්න. Thank you, see you 11:25. Thank you, see you. Thank you very much. ඉතින් අපි ආවා. මෙහෙම තමයි බෝට්ටුවෙන් ඇවිල්ලා බැස්ස දැන් ඔන්න අන්තිම කෙනෙක් බැස්සා. අපිට පුළුවන් මේ දූපත වටේ වටයක් යන්න. ඇත්තටම හරිම ලස්සනයි මෙතන. මිස් කලංකයි ලස්සනයි. අමුතුම මේව එකක් තියෙනවා. අපි පල්ලිය ගැන විස්තරයක් අනිවාර්යෙන් දාන්නම්. ඉතින් මේක තමයි පල්ලියේ නගින තැන view එක. ඉතින් අපි දැන් උඩට නැගගෙන යනවා. මහන්සිද ඔයාට පයින් ඇවිල්ලා දවසම? මහන්සි කන්නක් තියනවා නගින්න. ටිකක් තියෙනවා නගින්න. පරිවේලය. ඒ වුණාට ලස්සන පල්ලියක්. ලස්සන පල්ලියක්. මේ පල්ලිය තියෙනවා ගොඩක් කතා තියෙනවා මේක හැදිච්ච විදිහ මෙතන වෙච්ච දේවල් හාස්කම් ගොඩක් දේවල් තියෙනවා. ඒ දේවල් අපි අනිවාර්යෙන් දාන්න. වලට આવොත් අනිවාර්යෙන් ඔව් එන්න ඕන තැනක් මෙතන. හරිම ලස්සනයි. හරිම නිස්කලංකයි. කියන්න වචන නැහැ මෙතන. මෙතනට ආවම ගොඩක් හිත නිමෙනවා. ඒ තරමට ලස්සනයි මෙතන. ඉන්න අපි ඔයාලට පිටිපස්සේ view එක පෙන්නන්නම් පඩිපෙළිය නැග්ගාම. මෙහෙම තමයි පේන්නේ. අපිට ඉතින් අපි ආපු බෝට්ටු තුන මේක තමයි view එක. හතර වටෙම තියෙන කඳු. අනේ අපිට අයිස්ක්‍රීම් කඩේකුත් තියෙනවා මෙතන. ඉතින් ආවේ
හරිම ලස්කරයි. නිස්කලංකයි. ලස්සනයිද මෙතන? ලස්සනයි නේ. හති මටත් ඇති. නැගලා. ඉතින් අපි පල්ලිය ඇතුළට ගිහිල්ලා බලමු. එහෙම තමයි තියෙන්නේ පල්ලිය ඉස්සරහා. ඔයාලට මේ හෙන සීනුනාදේ ඇවිල්ලා මේ පල්ලියට විශේෂාත්මක කරන දෙයක් වෙනවා. මේ පල්ලිය ආරම්භය කිව්වොත් දසමිනි සියවසේ තමයි මේක හදන්න අරගෙන තියෙන්නේ මේ පල්ලිය. එතකොට මේකේ වැඩ ඔක්කොම අවසන් කරලා තියෙනවා පල්ලියක් ඉදිරියේ 1146. එතකොට මේ සීනුනාදයෙන් කියවෙන්නේ ඇවිල්ලා මේකට එන බැතිමුතුනේ කියන්නේ මේකට එන කට්ටිය ප්‍රාර්ථනාවක් කරලා සීනුනාද කරොත් අනිවාර්යෙන් මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා කියලා තියෙනවා. උන් ඒක තමයි මේක ඇවිල්ලා තියෙන කතාව. ඉතින් දැන් අපි පල්ලියේ වටයක් යනවා. අපේ අයියලා තියෙන ඔක්කොමලා මෙතන. දැන් පොඩි රස්නේ ගතියක් තියෙනවා නේ. ඔව් දැන් ටිකක් අර කූල් එක පොඩ්ඩක් අඩු වුණා. මෙතනට ඇවිල්ලා අපි කන්ද නැග්ගට පස්සේ අපිට පොඩ්ඩක් රස්නේ වගේ පොඩ්ඩක් හරි අමාරුයි. ඉතින් මේ තියෙන්නේ මේ පල්ලිය ඔරලෝසුව. ඉතින් මේ තියෙන්නේ පල්ලියේ සීනුව තියෙන කොහොමද කියන්නේ ඒක? සීනු ගර්භය නේ ගර්භය කියලා තමයි කියන්නේ. මේ තියෙන්නේ පල්ලිය ගැන විස්තරේ. මේ තමයි පල්ලියේ ඉඳපු කවුද මෙයාට කියන්නේ? A small island with flash green church with the red roof. ක්‍රීම් එකේ තත්ත්වය මොකද? අයිස්ක්‍රීම් එක හොඳයි. පොඩ්ඩක් අවු ආවා. අවු වෙනවත් එක්කම අපි අයිස්ක්‍රීම් ගත්ත මෙතන ඉඳන් කන්න. ඒක මාර රහයි නේ. මේක රසයි. මෙහෙට આવොත් අනිවාර්යෙන්ම ගන්න ඕනේ අයිස්ක්‍රීම් එකක්. ඔව්. මේක මාර රහයි. කේක් එකත් රහ ඇතිනේ. මේ ඔයාලා පයින් යන්නේ. ඒ අපිට පාකින් හම්බුනේ ගොඩක් දුර අපි බෝට්ටුවෙන් ගිහින් ඇවිල්ලා. දුවනේ පුතුව කියන්නේ ගල් හතරක් වුණා ගියා. ඔව්. මේක දායිද? ඒ ටික ඇති ආ. කෙලින් කරලා තිබ්බ හැකි. අපි දැන් ඊළඟට යනවා මොකේද? ඩක්කුව යනවා. අපි ඩක්කුවේ යනවා. දැන් අපි වාහනේ ගාව ගිහිල්ලා සුරංගයි ඩක්කුව යනවනේ. තුරංගය ඩක්කුව යනවනේ රේල් වීල්ලේ. රත්තරේකත් අර සෙල්ලම් ඒවා නේද? මේක ඩැක් ඕන සිටි එකේ ඉඳන් එන්න පුළුවන් මේක. සිටි එකේ ඉඳලා එන්න පුළුවන් පල්ලියට. මේක ට්‍රේන් එකක් නේ? ඔව් මේ තියෙන්නේ? ඉතාලි. ආ ස්ටෙල් ෆ්‍රාන්ස්. මේ ඉතාලියේ කෝච්චියක් මේක ගහලා තියෙනවා. මේක ටුවර් එකක් ගත්තේ. ඒක මරුනේ. ඒක මරු කිව්වා. අපි පාකින් එකට තව ඇවිදගෙන යනවා. තව සෑහෙන දුරක් තියෙනවා. තව දුරයි. මේ ස්ලෝවේනියාව. ලේක් බ්ලේඩ් එකෙන් අපි ආවට පස්සේ අපි කාර් එක ගහලා තිබ්බ තැන පයින් ආවා පැය භාගයක් විතර. ඊට පස්සේ අපි එතන ඉඳලා ගෙනාපු සෑන්ඩ්විච් අනම්මනම් කාලා අර අක්ක හද්ද ඩොටේ මේ සෑන්ඩ්විච් එහෙම ඔක්කොම කාලා අපිට තව ප්ලේස් එකක් තියෙනවා ඩක්කුවේ යන්න. අපි දැන් එතනට පයින් යනවා කන්ද නැගගෙන. කාපාක්කේ ඉස්සරහැම තමයි අපිට තිබ්බ එතනින් පොඩි ෂෝට් කට් එකක් දාලා. ඒකෙන් යන්න ලේසි. හර්ෂ අයියට කරේ ගෙනියන්න ඉන්නවා ළමයා. දෙන්න ඕනේ ටක් ගාලා බාර දෙන්න ඕනේ. එහෙනම් අපි ඩක්කුව ගාවට ගිහිල්ලා හම්බෙමු. ජය වේවා. ඉතින් අපි ඩක්කුවේ යන තැනට ආවා. ඩක්කුව යනවා කියන්නේ මේකයි. හරිද? කේබල් කාර් එකේ අපි උඩට යන්න ඕනේ. උඩට ගිහිල්ලා අපි මේ වගේ පල්ලෙහාට එන්න ඕනේ. තනිය අතින් එන්න පුළුවන් හැබැයි. බ්‍රේක් ගහන්න තියෙන අතින් තමයි.
කෙලින් මෙන්න තියෙන්නේ. අපි ඔයාලට පෙන්නන්න කොච්චර දුරක් යන්න ඕනේද කියලා. දැන් මේ සීතල 12යි. මේක තමයි උස. මේක අපි කේබල් කාර් එකේ උඩටම ගිහිල්ලා ඊට පස්සේ මේ තියෙනවා ඩක්කුව වගේ එක. ඒකේ නැගලා හයියෙන් එන්න තියෙන පල්ලෙහාට බ්‍රේක් එකක් තියෙනවා. මේ තියෙන මේ කට්ටිය එනවා චොකට් එකේ. මෙන්න එනවා. බ්‍රේක් එක තද කරාම ඔටෝමැටිකලි හිටිනවා. බලමු. වයිෆ් කින් අහලා කොහොමද කියලා යන්නේ. මේක යන්න පුළුවන් එක්කෙනාට එකයි දෙන්නෙන්ට දෙකයි. ඔයා තනියෙන් යනවා මොකද හිතන්නේ මේක ගැන? අර කි දෙන්න මෙයා මේක තනියම ඉන්නවා. ඔව් කේබල් කාර් එක අපි දෙන්න මෙයාව. එන එකේ දෙන්න වෙන ඕනේ. මම වීඩියෝ ගන්නම් මෙයාව ෂුවර් නැහැ ෆෝන් එක උඩින් ගියොත් එහෙම හොයාගන්න වෙන්නේ නැහැ. අනිත් කට්ටිය ටිකට් ගන්නවා. ටිකට් ගන්න දෙන ඉන්නේ. මේකේ එක රවුමක් යන්නේ එක්කෙනෙක්ට යුරෝ 13යි. අපි දෙන්නට ගියා 26යි. අනිත් අයටත් ඒ වගේමයි. පොඩි ළමයින්ට ගණන් අඩුයි. 13යි කියන්නේ එක්කෙනෙක්ට 8ක් විතර වැටෙන පොඩි ළමයෙක්ට. ඕගොල්ලෝ රෙයිද? ටිකට් අරන් ඉන්නේ. වීඩියෝ කරන්න තියෙනවද? මේ ජෙට් වගේ එනවා මේ. අපි උඩට ගිහිල්ලා බලමු. ටිකට් දෙක හරි අපි දෙන්නගේ. කට්ටිය පොලි මෙයන්. ටිකට් එක දාන්න තියෙන්නේ මෙතනින් මෙහෙම. ඕපන් ගේට්. වාගේ එකක් ගහන්න. මේක තමයි එක. නෑ ඒක මං ගහපුවා. ඉන්න මං යනකම්. හරි ඔය එක ගන්න. හරි. දැන් එන්න. කේබල් කාර් එක මෙතනට එනවා. අපි යනවා. ඉතින් අපි දෙන්න අද පැද්දි කේබල් කාර් එකේ යනවා. චුට්ට යන්නේ මේක පැද්දි යන්නේ අනිත් අය නෝමල් යනවා. අපි දෙන්න පැද්දි යනවා. උඩනියම් බොක්ක කූල් වෙලා යන සීන් එකක් තියෙන්නේ. අර අරක තමයි බය බබා. මේක යනවා හයියෙන්මනේ. කවුද අරකනේ? ඔව්. මේක ජෙට් වගේ යනවා අපි හයියෙන් යන් ඈ. කවුද? ඊ යන ඩක්කු යන්නේ කොහා හිමින් එන්න මම හයියෙන් යනවා. ඒක අපි තල්ලු හරිද මේ ගුහාවකිනුත් යනවා මේක මරුවවා. අනේ මොඩ බයයි මේ උඩට එන්න. හරි මුකුත් වෙන්නේ නැහැ. කො අරගොල්ල හර්ෂයි කියලා. හර්ෂයි කියලා පිටිපස්සේ එනවා මේ පැත්තෙන්. හරි ඒගොල්ලෝ නගි අපි දෙන්න බර වැඩි සීන් එකක් තියෙන්නේ. මේ උඹට බයයි බබා. පිස්සු කතා කරනවානේ මෙයා බය වෙලානේ අයියෝ. මේ ඔඩික පල්ලෙහාට බලන්න. පිස්සුද බබා? නෑ. අර හෙන උඩට තියෙනවා මේ. මේ සෑහෙන උඩකට තියෙනවා මේක. අපි දැන් ඉන්නේ කොහමගේ ෆෝන් එක? අයියෝ දැන් ෆෝන් අදින්න බෑ ඉන්නකෝ. අපි දැන් ඉන්නේ අඩි 100ක් විතර උඩින්. ඔව්. තව උඩට යනවා. ඔව්. අඩි 100ක් විතර උඩින් අපි ඉන්නේ දැන්. ඉතින් මේ තියෙන්නේ යනවා. කණුවෙන් කණුවට ඩක්කුව මාරු වෙවි යනවා. මාරු ආතල්ලයක් දෙන්න තියෙන්නේ අද. ඔයාලට අපි පිටිපස්සේ පෙන්නුවොත් මෙහෙම තමයි තියෙන්නේ පෙන්වන්න බෑ හරියට. සීතල කොහමද? අමුතු සීතලකුත් තියෙනවා ඈ. අම්මෝ චිරි චිරි ගෑවට අවුලක් නැහැ. ඉතින් අපි උඩට ගිහිල්ලා ඔයාලට ඉස්සරහට පෙන්වන්නම් කොහොමද රයිඩ් එක යන්නේ කියලා ඉවරලා මේක පොඩක් ත්‍රාසජනකයි. ඒ වුණාට පට්ට ආතල්ලයක් ගන්න තියෙන්නේ. බලන්න බෑ පොඩක් භයානකයි. අයියෝ බිම් බලන්නනේ. ලස්සනයි. අනේ මට නම් බෑ බබාර කියන්න මට බය හිතෙනවා බබා මේක නැගලා යනවා. පිස්සුද ඒක නැගලා එන්න බෑ. ඔන්න අර බලන්නකෝ අර කන්ද කොහොමද එන්නේ? නෑ එන්න පුළුවන්. ඇස් දෙක පියාගෙන තමයි එන්න තියෙන්නේ. ඇස් දෙක පියාගෙන ඉන්නේ. කොහොම හරි අපි උඩට ගිහිල්ලා බලමු. මෙන්න මෙහෙම තමයි අපේ view එක තියෙන්නේ මාරම ලස්සනයි. වීඩියෝ ගන්න ටිකක් අමාරුයි හෙල්ලෙන්න කරන්න බෑ අපිට. නෑ ඔයා මේක මෙහෙම අදලා කරන්න. ඉතින් අපේ බෑග්ග්‍රවුන්ඩ් එක ඔයාලට පේනවා නම් පෙනෙයි. පට්ටම ලස්සනයි බෑග්ග්‍රවුන්ඩ් එක. පේනවද? දැන් පාරම ලස්සනක් තියෙන්නේ. අපි මේකේ තමයි පල්ලෙහාට එන්න තියෙන්නේ ලස්සන බලාගෙන. යන්. මම නම් ටිකක් බය වෙලා ඉන්නේ මම නම් ඔයාලට බය නෑ. මට සීතලයි එන්න. හරි ඉතින් පල්ලෙහාට ඉතින් පොඩ්ඩක් සීතලයි අපි ගිහිල්ලා බලමු. ඔයාලට පේනවා ඇති අපේ පිටිපස්සෙන් තියෙන view එක. අර තනිකර ලේක් එකම පේනවා. මාරම ලස්සනයි කියන්න වචන නෑ නේ බවා. අම්මර උඩත් සෑහෙන පොලිමක් තියෙනවා. අපි දැන් උඩටම විනාඩි 10ක් විතර උඩට ආවා මං හිතන්නේ. අන්තිමට කනේ අඩි 250 300ක් විතර අපි උඩ ඉන්නේ.
ඔව් ඔව් පල්ලෙහා බැලුවොත් මේ ඊටත් වැඩි මිසක් අඩු නෑ. කොහොමද ෆීලකට යන්නේ අනේක. අපි ඉතින් උඩ වුණා. ඉතින් මේක හැබැයි හරිම සාධාරණයි ගාන උනා. ඔව් එක්කෙනෙක්ට 13යි එකපාරයි. එකපාරයි. ආසාව තියෙනවා නම් ජීවිතේ ආසාජනක දේවල් කරන්න අනිවාර්යෙන් හොඳ. ඇත්තටම කිව්වොත් මාත් දැන් බය වෙලා ඉන්නේ පොඩ්ඩක්. දැන් අවසාන හරියින් චුට්ටක් ආතල් එකේ ඉන්නවා බොරුවට පෙන්නන්නේ නැතුව. මාත් චුට්ටක් බයෙන් හිටියේ මේක නගින්න. අම්බෝ මෙතන නම් පොඩක් බය හිතෙනවා. අපි ඔයාලට පෙන්නන්නම් view එක මෙතන තියෙන. ඉතින් view එක බැලුවොත් මේක තමයි අපිට පේන view එක කේබල් කාර් වල ඉඳන්. මේක තමයි අපිට තියෙන view එක ස්ලෝවේනියාවේ කේබල් කාර් එකක ඇවිල්ලා. මේ තියෙන්නේ ලාගෝ එක. අපි මේකේ ලාගෝ එකේ මැද්දට තමයි ගියේ දූපතට. ඉතින් මෙතන උඩම තමයි තියෙන්නේ ළඟමයි තියෙන්නේ. අපි ඔයාලට zoom කරලා පෙන්නන්නම් අපි වාහනේ පාක් කරේ හරියටම මෙතන. මේ ගස් වල තියෙන සුදු බිල්ඩින් එක තියෙන හොටෙල් එක. එතන තමයි අපි කාර් එක පාක් කරේ. එතන අනික කාර් පාකිනුත් හරියම ගණන් අඩුයි එතන. අපි ලේක් එක ගාව ගහපු තැනට වඩා මෙතන අඩුයි. මාරම ලස්සනක් තියෙන්නේ. ඈතින් ගම පේනවා. හරිම ලස්සනයි. view එක මාරම ලස්සනයි මෙතන. මොනාට පොඩි ත්‍රාසජනක දේවලුත් කරන්න ඕනේ අපි ආසාවට. තරුණ කාලේ ආතල් එකේ ඉන්න ඕනේ. හරි ඉස්සරහට ගන්න. යන්න බබා. යමන් බං මේ මං හයියෙන් එනවා. ඉස්සරහට කරන්න. යන්න කොහනේ. ඉස්සරහට කරහන් වැටෙන්නේ නැහැ. බෑ. යමන් බං. හිමින් යන් එන. වැටෙන්නේ නැහැ. අපි දියැල බලන්න යන්න මොකේද? දියැල බලන්න යන්නේ බස් එකේ. අපි බස් එකෙන් බහලා ඒක ගැන කියන්න. මෙතන බස් එක යන කාපාක්කේ වාහනේ නතර කරලා අපිට වෙනම බස් එකක් එනවා ගමක් මැද්දෙන් යන ටිකට් එක ගන්න. ඒකට දෙන්නෙන්ට යනවා යුරෝ 30ක් මේ දින පිළිකට් එක. අපි දියැල බලන්න ගිහිල්ලාම පෙන්නන්න. අනිවාර්යයෙන් මේ යන තැන් හැමෝම කියන්නේ යන තැන් ඔක්කොම අපි දානවා ලොකේෂන් ඔක්කොමත් එක්ක අපි දානවා. නැද්ද සුරංගයි? අනිවාර්යයෙන්ම අපි සුපිරි ට්‍රිප් එකක් ඇවිල්ලා තින්නේ. ආයි කතා කරලා වැඩක් නැහැ. වචන වලින් කියන්න තේරෙන්නේ නැහැ. සල්ලි වලට ගන්න බැරි දේවල් අපි මෙහෙන් ගත්තා. ඔව් සෑහෙන වටින දේවල් අපි ලබා ගත්තා. හරිම සතුටුයි. හැබැයි මේකට ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා මට. මොකද මම තමා මේක ඕගනයිස් කරලා ගත්තේ. ඒ කියන්නේ දවස් දෙකයි. දවස් දෙකක් ඇතුළත මේ හැමදේම ඊයේ අපි ඔයාලා ගෙදර ආවා. ඔයා කිව්වා යන්ද මල්ලියා කියලා. අපිත් ඉතින් නැග්ගා. අවුලක් නැහැ. වැඩේ සාර්ථකයි. ප්ලෑන් කරපුවම එක්ක අසනීපයයි ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. අපි මේ විදිහට ශලිකෝ ප්ලෑන් එකක් වගේ කරගෙන යනකොට එලගිරි සාර්ථකයි. සාර්ථකයි. වටපිටාව පිටත් තුන වෙලාව කියන්නේ අපි ඉතාලියෙන් පිටත් උනේ පාදුවා නගරයෙන් ආන්දර 3ට. අපි ඔයාලා ගෙදරට අපි ගෙදරින් ආව 2:00ට 3ට ඔයාලා ගෙදර. අපි උදේ 6:00 වෙද්දි ස්ලෝවේනියා. වටපිටාව මාරම. ක්ලයිමේට් එක දැන් වෙලාව දවල් 1-2ට විතර වගේ කිට්ටුයි නේ. 2:10 හරියට. ඒ වුණාට මෙහෙට ටිකක් කළුවරයි. ඔව්. නිකන් වැහි බර කාලගුණයක් වගේ තියෙන්නේ. ඒ වුණාට ලොකේෂන් එක මාර ලස්සනයි. ඉතින් මම හිතන්නේ අපි බස් එකේ අවසානයේට ආවා. ආවනේ. ඉතින් දැන් මම හිතන්නේ අපි බහලා පයින් යන්න ඕනේ. අපි ආවනේ ලොකේෂන් එකට. අපි ලොකේෂන් එකට ආවා. අපේ ලොකේෂන් එකට අපි ලං කරලා තියෙන්නේ. මාරම ලස්සනයි. ඉතින් අපි ආවේ මෙන්න මේ බස් එකේ. මුර බලා ගන්න නම වින්ග
ගොර්ගේ මොකක් හරි එහෙම නැත්නම් ස්ලෝවේනියා භාෂාවක් දන්නේ නැහැ. ඉතින් අපි මෙහෙට තමයි ආවේ. ලස්සන දිය කඩක් කඩාගෙන යනවා. ඉතින් දිය ඇල්ලක් තියෙනවා කියන්නේ ආයෙත් දිය කඩක් තියෙන්න ඕනේ නැත්නම් ඒක එතන වැටිලා පිරෙන්න බෑ. කොහොම හරි දැන් අපි මෙතනට ආවා. මම මෙච්චර ලස්සනට ගඟක් ගලනවා දැකලා නෑ මේ මෙච්චර ක්ලියර් වෝටර් තියෙන එකක් මම දැකලා නෑ නේ. කවවා දැකලා තියෙනවද මෙච්චර ක්ලියර් වෝටර් එකක් යනවා? මේ බලන්න. කොච්චර පිරිසිදුද කියනවා නම් වතුර මේ මුළු ගඟම විනිවිද පේනවා ගල්. ඒ කියන්නේ හොඳ උල්පත් වතුර තමයි එන්නේ කඳු වලින් බහැලා. ඔයා දැකලා තියෙනවද මෙහෙම ගඟක් විනිවිද පේන? ඇයි ඔයා එහෙම කිව්වේ? එහෙනම් අපි ෆිරෙන්සි ගිහිල්ලත් මෙයා කියන ගඟ බලන්න යනවා මම නම් දැක්කේ අද තමයි මේක. මේක මාර ක්‍රිස්ටල් ක්ලියර්. ඒකනේ. හරසයි නානවද? මේක නාලා මගේ කූට්ටු වෙයි ඊට පස්සේ. කීරි කිලා දියේ. මේ අපි දැන් හිමින් යනවා. බඳ උඩටම නැගගෙන. මෙතන ඉඳන් කිලෝමීටරයක් එකමාරක් විතර තියෙන්නේ. මෙන්න තියෙනවා ක්ලිස්ටර් කිය වතුර. එහෙම ක්ලිස්ටර් කිය වතුර එකක් නම් මම දැකලා නැහැ කවදාවත් ඒකක්වත්. ඔක්කොම කියනවා නම් ක්‍රිස්ටල් ක්‍රියේ කියන්නේ මේක ක්‍රිස්ටල් ක්‍රියේකෙත් හොඳ මේක නේ. පට්ටම ක්ලියර් වතුර ඒ තරමට පිරිසිදුයි මේ වතුර. ඉතින් අපි ආවා ටිකට් කවුන්ටරේට මිනිත්තු 100ක් විතර බස් එකෙන් බහැලා. ටිකට් තියෙනවා අපි ගාව ඔක්කොම. පට්ටම ලස්සනයි. බලන්න ඔය ගැටිය දෙන ටිකට් ටික නැති කරගත්ත නෑනේ. මම නම් ටිකට් ටික ඔක්කොම තියාගත්තා. අපි දැන් පොලිමේ යන්න ඕනේ. ඔයා ඉතින් වීඩියෝ කර යනවා. දෙකක් තියෙනවා. මේ කියන්නේ හරි හරි ඒක තමයි. දැන් අපි යන් දියාල්ල බලන්න. ටිකට් ටික චෙක් කරගෙන. හරියටම වෙලාවට එන්න ඕනේ. මෙතන ගහලා තියෙනවා වෙලාව මේ කොළ පාටින් හයිඩ් කරලා ફોකස් වෙන්නේ නැහැ. මෙහෙම තියලා ගහන්න ඕනේ. හරි. මේක හරි මේක ගන්න. මේ ගහපු එක මේකනේ ගහුවේ. මං ගහපු එක මං ගාව. ඉතින් ඕක අරන් ගියයි ඔයා මේක ගන්න. ඒක තමයි කිව්වේ. හරි මාත් හරි. ඔලුවට තොප්පියක් දාන්න ඕනේ. මං හිතුවේ මට තොප්පිය දායි කියලා එයා මට අතට දුන්නා තොප්පිය දාගන්න කියලා ඉවර වෙලා. ඔයා කැමරාව අල්ලන්න. සුරංගයියක් ගන්න. ඔයා කැමරාව අල්ලගන්න. ඒක ලස්සනයි. මේ මං ඉංජිනේරුවෙක්. ඉංජිනේරු ලුක් එකක් තියෙනවා. මේ මං ඉංජිනේරුවෙක්. ඔයා දාගන්න. මාගේ ලස්සනට. මේ පැත්තටනේ. හරි. දාගන්න. හරි. ක්ලිප් එක දාගන්න. අපි දැන් යා. ඉතින් මෙහෙම තමයි තියෙන්නේ වතුර පාර ගලාගෙන යනවා පල්ලෙහෙන්. ටිකට් නැතුව මෙතනට ආවොත් වාහනේ ලොකේෂන් එක බලාගෙන ටිකට් එකක් ගන්න වෙනවා. නැත්තම් හැරිලා ආපහු ආයෙ හිටපු තැනට ගිහිල්ලා කාපාස් එකට ගිහිල්ලා ආයෙ ටිකට් එකක් අරන් එන්න වෙනවා. සෑහෙන ප්‍රශ්නයක් ඒක. අයියෝ ඒක දාගන්නත් බැරිද? හරි. දැන් ඉතින් අපි ගමනේ යන්නේ. හෙල්මට් දාගෙන. හරි. එහෙනම් අපි ගියා. වීඩියෝ එකක් ගන්න අපිට. එහෙනම් අපි දියැල්ල ගාවට ගිහිල්ලා බලමු. අපිට මෙතන යන්න තියෙනවා කිලෝමීටර් එකමාරක්. හැබැයි මහන්සියක් දැනෙන්නේ නැහැ. මොකද මේ ක්‍රිස්ටල් ක්ලියර් වතුර දකිද්දී අපිට පට්ට සනීපයක් තියෙන හිතට. එහෙනම් අපි දියැල්ල ගාවට ගිහිල්ලා හම්බෙමු. පිස්සු හැදෙනවා කිව්වොත් පිස්සු හැදෙනවා. අපි මෙතනින් එද්දිම දැන් ඕගොල්ලෝ අනිවාර්යෙන් මේක දැකලා ඇති TikTok ඒ Instagram එකේ හැමතැනම දැකලා ඇති. හිතුවේ නෑ මෙහෙම දකී කියලා වෙලා අපි කොහොමද තැන වතුර වැටිලා ඔක්කොම හැරිලා තියෙන හැමින් මම හොඳට පෙන්නන්නම් ඔයාලට.
පිස්සු හැදෙනවා නේ මේ. මෙහෙම මේ වතුර ගලාගෙන මේ ගල් හැරීගෙන ගිහිල්ලා තියෙන්නේ නේ. මෙහෙම එන වතුර පාර මැද්දෙන් අපි පිළින්න යනවා දියැලක් ගාවට මෙහෙම. ගල් ගුහා වගේ වැදිලා තියෙන්නේ මේ ඔක්කොම ගල් මැදිලා තියෙන්නේ වතුර කාලෙත් එක්ක ටික මේ වතුර පාර සැර වෙලා වතුර පාරෙන්ම හැරිලා හැදිච්ච ඒවා තමයි මේ වතුර ගැන කියන්න දෙයක් නැහැ හර්ෂයිවා වතුර ගැන කියන්න දෙයක් වතුරද මේ වතුර එන්නේ රාවණාගේ කාලේ ඉඳන් වතුර ටිකක් එන්නේ මේක සෑහෙන කාලයක් හැරිලා තියෙන්නේ මේ රාවණ වතුර බීපු තැන අරදී එතන තමයි ප්ලේස් එක ලස්සනක් තියෙන්නේ කෙන්නගෙන යන්න මේක මෙතන ඉඳන් බැලුවොත් වෙනමම සීන් එකක් යන්නේ ප්‍රශ්නේ මේකයි ප්‍රශ්නේ දැන් මේ ඔව් ඕනේ ඈ මේක ඉවර වීමක් නෑ නේ මේකේ දියැල්ල තියෙනවද? ඉවර නැහැ තව තියෙනවා. වව්. එනවා මාල් ලස්සනයි. ඔයාට හිතෙන්නේ අවසානයේ දියැලක් තියෙයිද? අවසානයේ දියැලක් තියෙනවා. මට ෂුවර් නෑ අපි මෙතනින් ගිහිල්ලා මෙතනින්ම දායි ගෙදර යන්න කියලා එවුණා නේ වතුර කන දැක්කහම මගේ හිතේ නිවිලා යනවා. ඇත්තටම පට ලස්සනයි. පයින්න හිතනවානේ. මේ වගේ දැන් හම්බෙන්නේ හදිස්සියේ ට්‍රිප් ප්ලෑන් කරලා ආවහම තමයි. අක්කේ ඔයාට හිතෙන්නේ අවසානයේ මොකද? දියැලක් තියෙයිද? මට තාම හිතා ගන්න බෑ. को पेन कहाँ पाटे वगैरह पेन है लाओ टाके पेन और पानी में को වාට මොකද හිතෙන්නේ? මට හිතෙනවා මේ වතුරට පැනලා නාන්න. නාමුද අපි දෙන්නේ. ඒ තරටම මේ වතුර දැක්කහම නිකන් වශී වෙනවා. බලන්නකො කොච්චර පිරිසුද්ද කියලා වැලි. ඒ කියන්නේ අර මේක ඇත්තටම කිව්වොත් හිම කඳු දිය වෙලාම එන වතුර තමයි මේ. ඒ කියන්නේ මාර පිරිසුදුයි. හැම දෙයක්ම පේනවා. අපි ගොඩක් දුර පයින් ඇවිදගෙන ආවා ඒව වීඩියෝ කරේ නැහැ. ඇත්තටම මොකද ෆෝන් එකේ බැටරි නැහැ. මේ තියෙන්නේ රජ කාලේ හදපු පාලමක්. කොහොම හැදුවද කොහොම කරාද කියන්නේ හිතා ගන්න බෑ. තනිකර කළු ගල් වලින් හදලා තියෙන්නේ. හිතා ගන්න බෑ මේක කොහොම හැදුවද කියලා. මම හිතන්නේ අපි අවසානයේ බලාපොරොත්තු වෙච්ච අපේ දියැල මෙතනින් හරි තියනවාද? ඉවරද හදලා තියෙනවද දන්නේ නැහැ. බලමු. ඒකෙත් වතුර නැත්තම්. චූටි දියැලක්ද? ආව් දියැලක් තියෙනවා. අපේ පොඩි දියැලක්.
ගන්න තියෙනවා අපිට දියැල. ගුණා අපේ දියැල්ල ඔරිජිනල් දියැල. ඔරිජිනල් දියැල්ල උඩින් එන වතුර ඔක්කොම මෙතනින් ඇවිල්ලා මේ පාලම තියෙනවා. මේ පාලම මැද්දෙන් තමයි හරියට මෙතනින් තමයි වැටෙන්නේ දියැල්ල. ඉතින් මාරම ලස්සනයි අවුරුදු ගානක් තිස්සේ කඩාගෙන හැලෙනවා මේ වතුර පාර. ඉතින් මේ ගල් මේ ඔක්කොම හැදිලා තියෙන්නේ වතුර පාර එන්න සැර වෙලා වැස්ස කාලේට ඕකාලේට ඇවිල්ලා කඩාගෙන ඇවිල්ලා තමයි දියැල්ල ඉතින් හැදිලා තියෙන්නේ. මම ඔයාලට මෙතෙන්ට ගිහිල්ලා පෙන්නන්න. මේ කියන්නේ මේ කොහොම ගිහිල්ලා පල්ලෙහාට වැටෙනවා. අපි පල්ලෙහෙන් ගිහිල්ලා ඔයාලට ක්ලිප් එකක් පෙන්නන්නම්. පාලමෙන් යන්න පුළුවන් කියලා ගහලා තියෙනවා. බලමු. එකපාරක් මෙතනින් එළියට ගියොත් ආය ඇතුල් වෙන්න බෑ. මෙතනින් එක්සිට් වුණා වගේ තමයි පෙන්නන්නේ. අපි පාලමේ යන්න පුළුවන්ද කියලා ගිහිල්ලා බලලා ඔයාලට කියන්නම්. සුබ ගමන්. හරිම අමාරු අවස්ථාවක ඉන්නේ. අපි බැහැලා නැගලා සෑහෙන දුරක් ආවා. දැන් අපි කා පාක් කරපු තැන ටිකට් ගත්ත තැනට යන්න අපිට සෑහෙන කන්දක් තියෙනවා නගින්න. කට්ටිය බොහොම අමාරුවෙන් නගින්නේ වැටි. කන්ද වෙන්නේ නැහැ ඒත් කමන්නේ. තව අර උස පට්ට ගොඩක් යන්න තියෙනවා කන්දේ. සීතලත් එක්ක අපි ඇඟ රස්නේ තියෙන හින්දා ෂේප් එක යන්න පුළුවන් අපිට හිමින්. ඒ වුණාට ඔව් පට්ට මාන්සි. දැන් අපි ගිහිල්ලා කාලා අපි ආයේ බලනවා කොහෙද යන්නේ කියලා ඉවලා සුබ ගමන් කිව්වට ඔයාලට. අද වීඩියෝ එක ගොඩක් දිගයි කමන්නේ. අම්මා මහන්සි. අනේ අපි පොඩි රෙස්ට් එකක් ගමුකෝ. අනේ නවතින්න. අපි දැන් හරියටම ඉන්නේ ස්ලෝවේනියාවේ ප්‍රධාන සිටි එකේ. අපි දෙන්න කන්ද බහැලා කට්ටියත් එක්ක කන්ද බහැලාදී ෆෝන් ඕෆ් වුණා. පැය කමාරක් දෙයක් විතර ගියා අපිට බහින්න. මොකද අපි දුර පාරකින් ගියේ හින්දා. මොකද උනේ අපි දෙන්නට? ඔව් අපිට ෆෝන් charge කරගන්න විදිහක් තිබුණා. ඊට පස්සේ අපි රැට කාලා හැමම ෆෝන් එක charge කරගෙන අපි ආව රැට මේ ඉන්නේ අපි කොහෙද? ස්ලෝවේනියාවල තියෙන ප්‍රධානම නගරයක. ලිතුබීජිනියා හරි මොකක්ද? ඒ නම අපිට කියන්න බෑ. අපිට උච්චාරණය වෙන්නේ නැහැ. ඒ නම අපි දාන්න ලිතුබීජිනිය මොකක්ද කියන්නේ ඒ නම. දැන් අපි ඉන්නේ මෙහි තියෙන ප්‍රධාන පල්ලියක්. ප්‍රධාන පල්ලිය මේක පින්ක් චර්ච් කියන්නේ. අපි ඔයාලට පෙන්නන්නම්. ඒක තමයි පින්ක් චර්ච් කියන්නේ. ඉතින් මේක තමයි චින්ත්‍රෝ එක. ඉතින් මේක තමයි හරියටම සිටි එක මැද්දෙන් උඩ බැලුවොත් අපිට පේනවා තවත් මාලිගාවක් වගේ එකක් තියෙනවා. කැස්ටල් එකක්. හරියටම සිටි එක මැද තමයි තියෙන්නේ. ඉතින් මේ ගඟ හරියටම ගලාගෙන යන්නේ සිටි එක මැද්දෙන්. ඔයාලට සිටි එක මැද්ද පෙන්නුවොත් සිටි එකේ එහා ඉවරයි මෙහා ඉවරයි යා කරලා හැමතැනම පාලම් තියෙනවා. ඒ අරහින් පේන්නේ සිටි එකමයි. මෙහෙන් පේන්නේ සිටි එකමයි. එතන කියනවා ගොඩක් ලස්සනයි මෙහි. ඇත්තටම දැන් අපි ඉන්න පැති බැලුවත් මිලානෝ බැලුවත් හොඳයි. මෙහි ඊට වඩා ලස්සනයි නේ. ඔව් මෙහි සාමාන්‍යයෙන් පොඩි වෙනසක් තියෙනවා නේ. පොඩි වෙනසක් තියෙනවා ලස්සනයි. ඊට වඩා හැම දෙයකම ගණන් නැත්තේ නෑ ඉතින්. නැත්තේ නැහැ. තුව නෙමෙයි. මොකද ඒක ඩබල් ට්‍රිපල් කියන්නත් බෑනේ. ඩබල් ට්‍රිපල් කියන්න බෑ. ඒක සාමාන්‍ය ප්‍රතිශතයක් වශයෙන් එහෙම තිබ්බට හොඳයි. ඒ ඉතින් අපි බ්ලොග් එක ඉවර කරනවා. අපිට හොඳටම මහන්සි වෙලා තියෙන්නේ. එහෙනම් ඉතින් එන්න. අපි තව බයි බයි. ඔව් තව එපිසෝඩ් එකකින් හම්බ වෙමු. එහෙනම් ඔයාලට සුබ ගමන්.